කොහොමද යාළුවේ? ඉතින් මේ ආවේ ලයිව් ස්කෝප් බයි අන්වස් අපේ YouTube channel එක හැමෝටම ආයිබෝවන්. ඉතින් අද vlog එක start කරන්න කලින් කියන්න පොඩි දෙයක් තියෙනවා. මගේ කලින් vlog එකට ගොඩක් අය comment කරලා තිබ්බා හොඳයි කියලා. ඉතින් ඒ හැමෝටම ස්තුතියි. අද vlog එක ඇවිල්ලා shopping vlog එකක්. ඉතින් මේ vlog එකේදී අපි කරන්න යන්නේ මාසෙටම ඇති වෙන්න බඩු අපි කොහොමද ගන්නෙ? ඒ වගේම කොතනින්ද ගන්න කියන එක තමයි මේ වීඩියෝ එකේදී අපි බලන්න යන්නේ. ඉතින් ඒත් එක්කම මෙතන තියෙන බඩු සාමාන්‍යයෙන් අඩුයි කියලා ගොඩක් අය කියනවා. ඒ කඩේට යන්න කලින් අපිට තියෙන පොඩි වැඩක් කරන්න. ඉතින් ඉස්සෙල්ලම වැලිවිරට ගිහලා පොඩි වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒ ටික කරලා තමයි අපි ඒ කඩේට යන්න ඕනේ. ඉතින් අපි බලමු වැලිවේරියේදී වෙන ටික මම හිතුණොත් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න නැත්නම් ඒ ටික අයින් කරන්න. ඉතින් අපි බලමු මේ කඩේ මොකක්ද කියලා. එහෙනම් අපි ටක් ගාලා ත්‍රිවිල් එකේ වැලිවේරියට ගිහිල්ලා ඒ කඩේ මොකක්ද කියලා බලමු. මම හිතුවා මෙතන ඉඳන් මේ වීඩියෝ එක ඉස්සරහට යනකම් ඩබ් කරන්න. ඉතින් එතකොට ඔයාගේ මගේ වොයිස් එකත් එක්ක අද මේ වීඩියෝ එක ගැන බලන්න පුළුවන්. ඉතින් ඔන්න අපි ත්‍රිවිල් එකෙන් දැන් වැලිවේරියට යන ගමන්. ඉතින් මේ තියෙන්නේ වැලිවේරියේ යන දෙපැත්තේ තියෙන කුඹුරු දෙකක්. ඉතින් මේ දවස්වල හාලා අර වෙනම සුවඳක් තියෙන එක අර කියන්න තේරෙන්නේ නැහැ. අමුතුම සුවඳක් තියෙන්නේ. ඉතින් ඇත්තටම වටපිටාවත් මාරම ලස්සනයි. ඉතින් මේ අපි වැලිවේරියේ ගිහිල්ලා ඉස්සෙල්ලම අපි ගියේ බුක් ෂොප් එකට. ඉතින් මේ තියෙන්නේ ඒ බුක් ෂොප් එක. ඉතින් අපි බුක් ෂොප් එකට ගියේ පැකේජ් දාගන්න අන්න ඒ වගේ වැඩවලට. ඉතින් මේ බුක් ෂොප් එකටම එහා පැත්තෙන් තියෙනවා හොට් බන් කඩයක්. ඉතින් අපි ගියා අන්නේ හොට් බන් කඩේට හොට් බන් එකක් කන්න. ඉතින් මට මම දැන් එක අතකින් හොට් බන් එක අල්ලගෙන අනිත් අතින් ෆෝන් එක අල්ලගෙන. ඉතින් මට ඒ වෙලාවේ මේක රහයිද කියන්නවත් බෑ. ඉතින් ඇත්තටම හොට් බන් එක රසයි ඒ වගේම උණුයි. ඉතින් සමහර තැන්වල හොට් බන් කිව්වට නමට විතරයි හොට් බන්. ඉතින් අපි ඔහම ටිකක් වෙලා ඉද්දි අපි ආයේ ඕඩර් කරා මිල්ක් ෂේක් එකක්. මේක වැනිලා මිල්ක් ෂේක් එකක්. එතකොට තව ෆලූඩා චොක්ලට් වගේ මිල්ක් ෂේක් වර්ගත් තිබුණා. ඉතින් අපි තෝරගත්තේ වැනිලා මිල්ක් ෂේක් එක. ඉතින් අපි මිල්ක් ෂේක් එක තෝරගෙන ඉවුණා. කියන්නේ බීලා ඉවුණාට පස්සේ අපි ගියා කුකුල් යාළුව බලන්න. ඉතින් මේක මම මේ කොටස දැම්මේ නැහැ. ඇයි කියලා නම් අහන්න එපා. ඉතින් මෙච්චර වෙලවල බලන් හිටපු අන්න ඒ කඩේට ඔන්න අපි ආවා. ඉතින් මෙන්න තියෙන රිච් එක. ඉතින් අපි අද ආවේ රිච් එකට. ඉතින් මට මෙතෙන්ට ආවම ලොකු ප්‍රශ්නයක් තිබ්බේ. මට දැන් මේ කැම් එක උස්සන්නත් හරි නිකන් ලැජ්ජා වගේ. ඉතින් මේ තියෙන්නේ කරවල ඊට පස්සේ පරිප්පු ඒ වගේ තියෙන පැත්ත. ඉතින් අක්කෑම එකතු වෙලා වේලපු මිරිස් තේරුවා. ඉතින් ඊට පස්සේ අම්මත් එක්ක එකතු වෙලා අපි කරේ අල තෝරපු එක. ඉතින් ඔන්න අම්මත් ඉන්නවා. මේක මගේ මැඩ් එකක්. ඉතින් මේ ඇඩ් එක තමයි ඉතින් මම WhatsApp channel එකකට ඉතින් මේක හදලා තිබ්බ එකක්. ඉතින් 16යි followers ඉන්නවා. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් මම ඉස්සර දාන වීඩියෝ එක මොකක්ද මගේ වීඩියෝ එකත් ඒක මේ දවස්වල එඩිට් වෙනවනම් කවදද වැටෙන්නේ කියන එක දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම account එකට ගිහිල්ලා අපේ WhatsApp channel එකට join වෙන්න. ඉතින් ඒකේ මම new updates ඔක්කොම ටික ඒකෙන් දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ඒ channel එක follow කරලා තියාගන්න. ඉතින් ඔය තියෙන්නේ ඇස්රා යෝගට් තියෙන පැත්ත. ඒත් එක මේ තියෙන මං ආසම බිස්කට් වර්ගයක්. හරි ඉතින් ඒ අපේ අම්මගේ මගේ පුංචි පොඩි විකාර වැඩක්. ඉතින් දැන්ටත් සාමාන්‍යයෙන් ට්‍රොලියේ ගොඩක්ම පිල්ල ඉවරයි. ඉතින් සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ එක එක ටින් තියෙන බීම try කරන කෙනෙක්. ඉතින් මේ පාර මම ගත්තේ එලිෆන්ට් හවුස් එකේ මෙන්න මේ ලෙමන් එක. ඉතින් ඔය තියෙන මම එක ගත්තා. සාමාන්‍යයෙන් අපේ ගෙදර වරදින්නෙම නැති දෙයක් තමයි යෝගට් කියන්නේ. ඉතින් ඊට පස්සේ අපි ආවා සොසේජස් ගන්න. ඉතින් සොසේජස් ගන්න ආපුවම දැක්කේ පොඩි ඩිස්කවුන්ට් ටිකක් මෙතන වැල්ලා තියෙනවා. ඉතින් අපි ගත්තේ මෙන්න මේ සොසේජස් එක. ඉතින් මේක මම දැන් සොසේජස් 24ක් තියෙනවා 580ක් වගේ මට මතක විදිහට. ඉතින් ඊට පස්සේ අපි ගත්තා ඉස්කෝලේ ගෙන යන්නත් ලේසි නිසා කොත්තු රොටි පැකට් එකක්. ඉතින් අපි දැන් බඩුව අරන් ඉවරයි. ඉතින් ඊට පස්සේ මම ගියා නූඩ්ස් එකක් ගන්න. මේක මම දැක්ක අලුත් නූඩ්ස් එකක්. ඉතින් ඔන්න දැන් අපි පේ කරන ගමන් ඉතින් ඒ කියන්නේ බඩුව අරගෙන නම් ඉවරයි. ඉතින් ඊට පස්සේ මම හිතුවා අර මම ගත්ත ලෙමන් එක මෙතනදිම try කරලා බලන්න. ඉතින්
මේ වීඩියෝ එක කරද්දිත් ගොඩක් අය මන් දිහා බලාගෙන හිටියේ මට පොඩි ලැජ්ජාවකුත් ආවා. Emotional, damn it! ඉතින් සාමාන්‍යයෙන් ඇත්තට මේක නිකන් අර දෙහි රසත් එක්ක ඇත්තටම මාර රසක් තිබුණා. ඉතින් ඔය තියෙන්නේ ඒ රිච් කියන කඩේ. ඉතින් දැන් අපි ත්‍රිවිල් එකේ ගෙදර යන ගමන් ඉතින් ටින් එකම බීලා ඉවර කරා. ඉතින් අපි එහෙනම් ටක් ගාලා ගෙදර ගිහිල්ලා හම්බෙමු. මම හිතුවා අද vlog එක මෙතනින් end කරන්න. ඉතින් වෙනද වගේම කියනවා ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම මොනවා හරි මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment කරන්න. සාමාන්‍යයෙන් ඉස්සරහට ඔයාලා මගෙන් බලන වීඩියෝ එක කොයි වගේද කියලා අනිවාර්යයෙන්ම comment කරන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් end කරනවා. හැමෝටම සුබ දවසක්. ජය වේවා.